යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමට ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අදත් අලුත් vlog එකක් අරගෙන ගොඩ කාලෙකට පස්සේ. ඇත්තටම ළමයි මම දැන් හිතන්නේ මම මේ vlog එකක් ගෙනාවේ මාසෙකට විතර පස්සේ. ඇත්තටම vlog එකක් ගේන්න ඕන ළමයි වැඩත් එක්ක. සමහර දවසට හිතාගෙන ඉන්න vlog එකක් ගේනවා කියලා. එතකොට ටිකක් වීඩියෝ කරනවා අනේ ටික අමතක වෙලා යනවා. ඉතින් එහෙම මට ඇත්තටම vlog එකක් ගේන්න උනේ නැහැ. කොහොම වුණත් මම බලාපොරොත්තු වෙලා ඉන්නවා. අද ඉඳලා ඔන්න දිගටම වෙනද වගේම vlogs ගේන්න. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලට මතක් කරනවා. ඒ වගේම දැනට මාත් එක්ක මාව subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලටත් ගොඩාක් ස්තුතියි කියලා කියනවා. හරි ළමයි මම මේ දැන් කරන්නේ අපේ lecture එක කලින් කියලා දීපු වගේක් topic වගේක් ඇත්තටම මට තේරුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කරන්නේ ගෙදර ඇවිල්ලා ඒ topic වලට අදාළව තියෙනවනේ. ඉතින් ඔය YouTube එකේ tutorials මම ඉතින් ඒව බලනවා. ඉතින් ඇත්තට මේක මට ලෙහෙසි. දැන් මොකද සමහර ඒවා තියෙනවා, සමහර topics තියෙනවා අපිට පළවෙනි පාරෙම හොඳට තේරෙනවා. එතකොට සමහර ඒවා තියෙනවා පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාරක් කරත් අර ඒක හොඳටම තේරෙන්නේ නැති අවස්ථා. ඉතින් ලෙක්චර් කෙනෙක් වුණත් ළමයි අර කියන්නේ 10 පාරක් විතර සමහර කරුණු ඉතින් කියලා දෙන්නේ නැහැනේ, තේරුම් කරලා දෙන්නේ නැහැනේ. එයාලා උපරිම එක පාරක් දෙපාරක් වගේ තේරුම් කරලා දීලා ඊට පස්සේ යාලා වෙන ටොපික් එකකට යනවා. ඉතින් අපේ වගකීම තමයි ඒක අපිට තේරුන්නේ නැත්නම් ඒක අපිට තේරෙන විදියට එක කාගෙන් හරි අහන එකක්. එහෙම නැත්නම් මේ විදිහටදී YouTube එකෙන් හරි බලනවා. ඉතින් ඇත්තටම තව කෙනෙක්ගෙන් අර අහලා ඒ දේ තේරුම් ගන්නවට වඩා මට ලේසි මේ විදිහට YouTube එකෙන් බලලා ඒ කරුණු පැහැදිලි කරගන්න එක. ඉතින් මම කරන්නේ මොනවම හරි සබ්ජෙක්ට් එකක මට දෙයක් තේරුන්නේ නැති වුණොත් මම අනිවාර්යයෙන්ම ඒවට අදාළව YouTube එකේ තියෙන ওই tutorials එහෙම බලලා තමයි තේරුම් ගන්න. එතකොට මම ඒ වගේ ওই තියෙන වැදගත් කරුණු note down කරගන්නවා. ඊට අමතරව දැන් අපේ lecture note එකක් තියෙනනේ. ඒකත් බලනවා. ඊට පස්සේ ඒකේ තියෙන වැදගත් කරුණුයි ඊට පස්සේ මම අර videos බලලා ගත්තු කරුණුයි ඒ ඔක්කොම එකට එකතු කරලා short note එකක් හදලා පාඩම් කරනවා. ඒක තමයි මට ලේසිම විදිය. මොකද කලින් පාරවල් වලට වඩා කියන්නේ කලින් අවුරුද්දට වඩා ඉතින් මේ අවුරුද්ද ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕනි. මොකද මේ යන්නේ අපේ ෆයිනල් ඉයර් එක නිසා. ළමයි ඔයාලා දන්නවද ජීවිතේ සමහර වෙලාවල් වල අපි සමහර දේවල් තියෙනවා අපි කොච්චර කැමති වුණත් අපි කොච්චර ආස වුණත් එකෙන් අපේ ජීවිතේ තියෙන සතුටතාව වැඩි වුණත් අපි ඒ දේවල් කරන්නේ නැහැ.
සමහර වෙලාවට අපි ඒ දේවල් කරන්න බයයි. ඒකට හේතුව තමයි අපි හිතනවා අනේ ඒ දේ කරාට පස්සේ අනිත් මිනිස්සු මං ගැන මොන විදියට හිතයිද? එයාලා මාත් එක්ක තරහ වෙයිද? එහෙම කියලා අපි ඒ දේවල් කරන්නේ නැහැනේ. හැබැයි සමහර වෙලාවට අපි එහෙම හිතුවත් සමහර මිනිස්සු ඉන්නවනේ ළමයි. එයාලා හිතන්නේ නැහැ අපේ හිත රිදෙයිද කියලා. එයාලා අපේ හිත රිදෙයිද කියලා හිතන්නේ නැතුව එයාලා කැමති දේ කරනවා. එයාලට අපේ හිත රිදුනත් එකයි, රිදුන්නේ නැති වුණත් එකයි. හැබැයි අපි එහෙම නැහැ. අපි දෙයක් කරන්න කලින් අපි ඉතින් හිතනවා එයාගේ හිත රිදෙයිද, එයා මාත් එක්ක තරහ වෙයිද එහෙම කියලා. ඉතින් එහෙම වෙන්න එපා ළමයි. ජීවිතේ මිනිස්සෙක්ට තියෙන වටිනම දේවල් වලින් එකක් තමයි මානසික නිදහස කියලා කියන්නේ. අපේ හිතේ සතුට. ඇත්තටම මිනිස්සෙක් ළඟ කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර යාන වාහන දේපල මිල මුදල් මේ මොන දේ තිබුණත් වැඩක් නෑ ළමයි. මිනිස්සෙගේ ජීවිතේ සතුට නැත්තම්. මිනිස්සෙගේ ජීවිතේ අනිවාර්යයෙන්ම මානසික නිදහස, මානසික සතුට තියෙන්නම ඕනේ. ඒක වැදගත් මිනිස්සෙකුට. ඉතින් ජීවිතේ ඔයා තව කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ආසාවල්, ඔයාගේ කැමැත්ත ඒ දේවල් කැප කරන්න එපා ළමයි. මොකද අපි ජීවත් වෙන්නේ හරි බොහොම ටික කාලයයි. මේ ටික කාලය තුළ තව කෙනෙක්ට කරදරයක්, තව කෙනෙක්ට වදයක් නොවි තමන් කැමති දේ, තමන් ආස දේ කරන්න. ඒක තමයි වටිනම දේ. කොයි වෙලාවකවත් අනේ එයා මං ගැන මෙහෙම හිතයි, එයා මං ගැන වැරදි විදියට හිතයි, එයා මාත් එක්ක තරහ වෙයි එහෙම හිතන්න එපා ළමයි. ඔයා දෙයක් කැමති නම් ඒ දෙයින් තව කෙනෙක්ට කිසිම කරදරයක්, තව කෙනෙක්ට දුකක්, හිරිහැරයක් වෙන්නේ නැත්තම් ඒ දේ කරන්න. තමන්ගේ සතුට වෙනුවෙන් ඒ දේ කරන්න. මොකද සමහර අවස්ථාවල අපි කොච්චර හොඳට හිටියත් මිනිස්සු ඒ දේ වැරැද්දක් දකිනවා. ඉතින් ඒ නිසා නොකර ඉන්න එපා. තමන් ආස දේ, තමන් කැමති දේ කරන්න. ඒ වගේම තමයි තව කෙනෙක්ට හේතු ගන්නන්න යන්න එපා මම හොඳ කෙනෙක් කියන එක. ඔයා හොඳ කෙනෙක් කියන එක ඔයාගේ හදවත. ඔයා දැනගත්ත නම් හොඳටම ඇති. තව මිනිස්සුන්ට හේතු ගන්නන්න එපා මම හොඳ කෙනෙක්, මම වැරදි කරන්නේ නැහැ, මම හරිම අවංක කෙනෙක් එහෙම කියන්න යන්න එපා ළමයි. එහෙම අවශ්‍ය නැහැ. ඔයා හොඳ කෙනෙක් නම්, ඔයා අවංක කෙනෙක් නම් ඒක ඔයා දැනගත්තම හොඳටම ඇති. තව කෙනෙක්ට ඒක කියලා දෙන්න හදන්න එපා. තව කෙනෙක් හිතනවා නම් ඔයා ගැන වැරදියට ඒක එයාට හිතන්න අරින්න. එයා හිතන විදියනේ. හැබැයි ඔයා දන්න ඔයා කවුද කියන එක. ඒ නිසා ඔයා ඔයාගේ විදියට ජීවත් වෙන්න. මොකද අර තව මිනිස්සෙක් අපි ගැන මොනවද හිතන්නේ කියලා හිතනකොට අපේ මනසම තමයි අවුල් වෙන්නේ. අපේ මානසික නිදහසම තමයි නැති වෙන්නේ. ඒ නිසා එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයා හොඳ කෙනෙක් කියන එක ඔයා දැනගත්තම ඇති. ඔයා කරන්නේ හොඳ දෙයක් කියන එක ඔයා දැනගත්තම ඇති. ඒක තව කෙනෙක්ට පැහැදිලි කරන්න යන්න උත්සාහ කරන්නත් එපා, මහන්සි වෙන්නත් එපා. ඔයා ඔයාගේ විදියට ඔයාගේ පාඩුවේ ජීවත් වෙන්න. එතකොට ඔයාගේ ජීවිතයේ සතුට හැමදාම ඔයාගේ ළඟ තියෙනවා. මේ තව දවසක් මම මේ ලෙක්චර් යන ලෑස්ති වෙලා. ඉතින් මම අද මෙහෙම ලෙක්චර්ස් ගියාට අද අපිට ලෙක්චර්ස් නැහැ ළමයි. අපිට දවසේම ලෙක්චර්ස්. නමුත් අපේ මැඩම්ට කලින් අපිට ඉන්ෆෝම් කරන්න අමතක වෙලා ඉදා ලෙක්චර්ස් නැහැ කියලා. බස් එකේ භාගයක් දුර යද්දී තමයි අපිට මැඩම් මැසේජ් එකක් දාලා කිව්වේ ලෙක්චර්ස් නැහැ කියලා. ඒ වුණාට අපි ලෙක්චර්ස් ගියා. මොකද එදා අපිට වැඩ වගයක් තිබ්බා. ඉතින් අපි ATI එකට ගියා. ඉතින් මේ හොඳටම වහිනවා. අද අපි යාළුවෝ 4 දෙනාගේ මමයි තව එක් යාළුවෙක් විතරයි නේ, අනිත් දෙන්න නැහැ. එදා දෙන්න ආවේ නැහැ. දෙන්නට පොඩි වැඩ වගයක් තිබිලා.
ඉතින් අපි දෙන්නත් එක්ක ටිකක් කෙරා කතා කර ඉඳලා ඊට පස්සේ තිබිච්ච වැඩ ටිකත් ඉවර කරලා ගෙදර ආවා. මේ ඇත්තටම එදාලා මම ගොඩාක් වීඩියෝස් කරේ නැහැ. මට අමතක වුණා. මට අමතක වෙනවා කියලා. ඉතින් ළමයි එහෙනම් මං අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආපහු දවසක අලුත් vlog එකක් අරගෙන ඔයාලව බලන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම හරිම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. මං ගිහිල්ලා එන්නම්. bye bye. මුත්සන්න ඔයාලා හැමෝටම මතක ඇතුව මාව subscribe කරන්න ළමයි. bye bye. ගිහිල්ලා එන්න.